ගරු දයසිරි ප්‍රධානායකතුමා දැන් මේ අවස්ථාව වෙනකොට මේ වැදගත් කාරණා මතු කරේ අලුත් කඩේ උසාවියේ ලෝය කෙනෙක් විදියට ඇවිල්ලා වෙඩි තියලා ගියා කෝඩ් නම්බර් 5 එකේ විශේෂයෙන්ම විශාල අර්බුදයක් දැන් ඊයේ රාත්‍රියේ ළමයි දෙන්නෙක් එක්ක මිද්දෙනිය වෙඩි තියලා මේ අද උදේ දැන් සිද්ධ වුණේ. ඉතින් මේ රටේ ආරක්ෂාව පිළිබඳ විශාල ප්‍රශ්නේ මේ ජජස්ලා කෝට් එකක් ඇඳගෙන ලෝය කෙනෙක් විදියට ඇවිල්ලා වෙපන් එක අරන් වෙඩි තියලා ගියා කතානායකතුමා. මේක විශාල ප්‍රශ්නයක් මේක විහිළු කතාවක් නෙමෙයි. ඔව් ගණිමුල්ලේ සංජීව කියලා ඒක වාතාල කෙනෙක් ඒක වෙනම කාරණයක්. ඌව වෙන විදියට තමයි සාක්ෂි විමසමින් හිටියේ. හැබැයි අද ඌව ගෙනල්ලා සාක්ෂි විමසුවා මේ විනිශ්චයකාරතුමා කෝඩ් නම්බර් 5 එකේ. ඒතර වෙඩි තියලා මරලා දැම්මා. ආවේ ලෝය කෙනෙක් විදියට. ඉතින් ලෝයර්ස්ලත් නීතිඥවරුත් කිසිම ආරක්ෂාවක් නැත්තනට පත් වෙලා තියෙනවා. ඉතින් මේ පොලිස්පතිතුමා යන ජනාධිපතිතුමාත් ඉතාම හොඳින් කතා කරා. නමුත් මේ මරණ මේ ටිකටම මරණ 78කට වැඩි කරු කතානායකතුමා. ඉතින් මං හිතන්නේ මේ ගැන සීරියස්ලි අපි කල්පනා කරේ නැත්තම් මට තේරෙන්නේ නැහැ ඊළඟට කොහෙන් මේක නතර වෙයිද කියලා. ඒ නිසා මං හිතන්නේ ඊටාම සුළු කාරණයක් බවට පත් වෙලා තියෙනවා දැන් අද මිනිමරුමක් බවට මිනිහෙක් මරලා දාන එක. ඒ නිසා මං හිතන්නේ මේක ගැන සීරියස්ලි අපි පාර්ලිමේන්තුවේ කල්පනා කරන්න කියලා මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලන්න කැමතියි. මේක මෙහෙවන සමහර අය ලංකාවෙත් නොවේ ඉන්නේ. ඒ වගේම මේක හොයාගෙන යනකොට ඔබතුමාලා දන්නවා ඇති යම් යම් ආරක්ෂක අංශ සමාජිකයන් සමහර තැන්වලදී මේකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපි යම් ක්‍රියාමාර්ග ප්‍රමාණයක් අරගෙනත් තියෙනවා. විශේෂකාර්ය බලකාය සහ පොලිසිය මේකට යොදවලා තියෙනවා. බුද්ධි අංශ යොදවලා තියෙනවා. ඒ නිසා අපි මේක ඊටාම ගැඹුරින් සහ සීරියස්ලි ඒක ගන්නවා කියන එක මම අවධාරණය කරන්න කැමතියි. ප්‍රධාන කටයුතු අද දින න්‍යාය පත්‍රයේ විෂයාංක 1 ගරු විපක්ෂ නායකතුමා. විශේෂයෙන්ම අද රටේ උද්ගත වෙලා තිබෙන තත්ත්වය නීතිය හා සාමය ශාස්ත්‍රයේ බරපතල ගැටලුවක් ඇවිල්ලා තිබෙනවා. මේ දිනපතාම මිනිමරුම් සිද්ධ වෙනවා. ජීවිත ඝාතන සිද්ධ වෙනවා. කුඩා දරුවන් පවා මැරිලා යනවා. එතකොට මේ පිළිබඳව අපි ඉල්ලීමක් කරන රජයෙන් මේට වැඩිය ශක්තිමත් විසඳුමක් අවශ්‍යයි. අපිත් සූදානම් රජයට සහයෝගය ලබා දීලා මේ රටේ නීතිය සාමය ස්ථාපනය කරන්නට මේ රටේ යුක්තිගරුක භාවය විනයගරුක භාවය මිනිස්සුෙකුට පාරේ බහලා යන්න දැන් අද මේ සිදුණු දෙයින් ඇත්ත වශයෙන්ම කරු කතානායකතුමනි දැන් අධිකරණයටත් යන්න බැරි නම් මොකද රටේ තත්ත්වය? අධිකරණයටත් යන්නට බැරි නම් පුද්ගලයෙකුට අධිකරණයටත් පුද්ගලයෙක් යන්නේ මරණ බියෙන් නම් ඒක බරපතල ප්‍රශ්නයක්. එතකොට ඒ තත්ත්වය සමාජයේ අනිත් තැන්වල ක්‍රියාත්මක වෙනකොට බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා අපේ රජය නියෝජනය කරන ප්‍රධාන සංවිධායකතුමාගෙන් මේව පිළිබඳව විශේෂයෙන්ම නීති හා සාමය පිළිබඳව ගන්න තියෙන ශක්තිමත්ව තීන්දුව తీරන ටික ගන්න. නීති හා සාමය ස්ථාපනය කරන්නට ඕන. මේ සමාජය තුළ මේ ආකාරයට මිනිමරුම් හිංසන දූෂණ ඒවා සිදු වෙන්න බෑ. ඒක පිළිබඳව රජය ශක්තිමත් තීන්දුවක් ගන්න. අපිත් සූදානම් නීතිය හා සාමය ශක්තිමත් කිරීම උදෙසා අපට ලබා දිය හැකි සහයෝගය ලබා දෙන්න. හැබැයි දැන් ඒ බලය තියෙන්නේ ඔබතුමන්ලගේ අතේ. මේ රාජ්‍ය බලය තියෙන්නේ ඔබතුමන්ලගේ අතේ. ඉතින් මේ මම මීට පෙරත් මම කිව්වා අපි දිනවකවානු පෙන්නලම කිව්වා. මේ දිනවකවානු තුල විශාල මරණ ප්‍රමාණයක් සිදු වෙලා තිබෙනවා. මේවට පියවරක් ගන්න නැtei කියන එක තමයි එළියට අපිට පේන්නේ. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා විශේෂ ප්‍රකාශයක් කරන්න මේ තත්ත්වයේ පිළිබඳව මොකද්ද රජය පැහැදිලිවම ගන්න තීන්දුව తీන්න කියලා ඔබතුමා විශේෂ ප්‍රකාශයක් කරොත් වැදගත් කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ප්‍රධාන සංවිධායකතුමා. ඔව් මේක අපි ඒ විදිහට අරගෙන තියෙනවා කියලා කියන්න කැමතියි. විපක්ෂ නායකතුමාගේ පැහැදිලි කිරීමත් බොහොම ස්තුතියි. ඒ වගේම තමයි නිසායි පහුගිය කාලෙදී රජය මගින් ලබා දීලා තිබෙන අවියායුධත් බාර දෙන්න කියලා ආරක්ෂක අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කළේ යනුව යම් ප්‍රමාණයක් බාර දීලා තියෙනවා. ඒ වගේම මේකේ පරීක්ෂණ කටයුතු දියත් වෙමින් පවතිනවා. ඔබතුමා දකින්න ඇති ඉන්දියාව සහ ඩුබායි රාජ්‍යයේ හිටපු සමහර අපරාධකරුවන් අපි ඉක්මනට මේ රටට ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරන්න මැදිහත් වෙලා තියෙනවා. මේ ආදී පියවර ගණනාවක් යනවා. සියලු පියවර පාර්ලිමේන්තුවේ දරව කරන්න බැරි වෙයි. නමුත් මම යලිත් අවධාරණය කරන්නේ රජය මේ පිළිබඳව ඉතාම දැඩිව මැදිහත් වෙනවා. මේ පාතාල කටයුතු වලට අපි කිසිසේත්ම බුරුලක් ලබා දෙන්නේ නැහැ. නීතිය තදින් ක්‍රියාත්මක කරනවා කියන එක මම අවධාරණය කරන්න කැමතියි.
ප්‍රධාන